ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට. ඉතින් යාළුවනේ අලුත් අවුරුද්දෙන් පස්සේ මම දාන පළවෙනි පැල සේල් එක තමයි මේක. අංක 26. ඉතින් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පළමුව මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ පැල ටික බලාගෙන යමු. අද තියෙන්නේ අංක 1න් මෙන්න මේ වගේ කොළ තියෙන මේ ප්ලාන්ට් එක. මේක පිලෝ එකක්. මේක අංක 1 රුපියල් 700කට ඔයාලට ගන්න පුළුවන්. හරිම ලස්සනයි දැල්ල කහ පාට වෙන මේක බනානා ලීෆ් කියලාත් කියනවා. ඉතින් මෙන්න මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. මේක ගන්න පුළුවන් රුපියල් 700කට ඔයාලට. මේකෙන් ප්ලාන්ට් දෙකක් තියෙනවා. මේ අනික ඉතින් එකක් 700 ගානේ ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අංක 2. අංක 2කින් කලිනුත් මේවා මම සේල් කරලා තියෙනවා. මේක කහ පාට කොළ පාට වෙන මේ අල වර්ගය. මේක ගහ ලොකු ගහක් තියෙන්නේ. පොඩි පැල නෙමේ. අඩියකටත් වඩා උසයි. මේකෙත් පැල දෙකක් තියෙනවා. එකක් රුපියල් 500කට ඔයාලට ගන්න පුළුවන්. මේක හරිම ලස්සනයි. පැල බෝ කරගන්න කෙනෙකුටත් මේක හොඳටම හොඳ ගහක් තමයි. මේකේ ඉක්මනට පැල එනවා යාළුවනේ. ඉතින් අංක 2 මේක ප්ලාන්ට් එකක් 500යි. ඊළඟට තියෙනවා අංක 3. අංක 3ෙන් තියෙන්නේ මේ මොන්ස්ටෙරා එක. මේක මේ දැල්ලක් ඇවිත් තියෙන්නේ. මේකේ කොළ 4ක් තියෙන ලොකු පැලයක්. මෙන්න මේ වගේ. ඉතින් මේ පැලේ ඔයාලට රුපියල් 1000කට ගන්න පුළුවන් යාළුවනේ. අංක 3 රුපියල් 1000යි. ඊළඟට තියෙන්නේ අංක 4න් මූන්ලයිට් පිලෝ එක. ඒකෙත් මේ වගේ ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඉතින් මේක රුපියල් 350කට ගන්න පුළුවන් යාළුවනේ. ඊළඟට තියෙනවා අංක 5න් මේක කොළ බූල් වගේ වෙන බූල් තියෙනවා මේ කොළේ. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 200කට ඔයාලට ගන්න පුළුවන් අංක 5න්. ඊළඟට තියෙන යාළුවනේ අංක 6ට මෙන්න මේ පැරයිසෝ කියන වර්ගය. මේකත් හරිම ලස්සනයි. ඔයාලට පෝල් එකක් ආධාරයෙන් උඩට යවා ගන්න පුළුවන්. මේකේ කට් මොල් දාලා තියෙන කට් කර ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒක රුපියල් 300කට ඔයාලට ගන්න පුළුවන්. අංක 6 රුපියල් 300යි. ඉතින් යාළුවනේ ඔයාලට අංක 7න් තියෙනවා සිංගෝනියම් වර්ග 3ක්. අංක 7, 8, 9. ඉතින් මේ එක ප්ලාන්ට් එකක් රුපියල් 200ට ගන්න පුළුවන්. මේක ටිකක් කොළ ලොකු වෙන වර්ගය. මෙන්න මේ වගේ ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඊළඟ අංක 8ට තියෙන්නේ මේ කොළ පාට කොළේ රෝස පාට දාර වැටිච්ච මේ සිංගෝනියම් එක. ඒකත් රුපියල් 200යි. ඊළඟට රෝස පාට මේ වර්ගය මේකත් රුපියල් 200යි අංක 9. ඉතින් යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා
මම මේ වෙලාවේ ආදරයෙන් ඉල්ලනවා මාව මගේ වීඩියෝ ෂෙයා කරන්නත්, ලයික් එකක් දාන්නත්, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඇත්තටම යාළුවනේ ඔයාලා මාව සබ්ස්ක්‍රයිබර්ස්ලා 3000 වෙන සීමාව දක්වාගෙන ගියොත් ඔයාලට පොඩි ගිෆ්ට් එකක් දෙන්න මං සූදානම් කරලා තියෙනවා. ඉතින් දැනටමත් 2500 ගාණක් මට සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. ඉතින් තව ටික දෙනයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ සහයෝගය මට ඕන. ඉතින් ඒ දවසට මම ඒ විස්තර ටික කියන්නම්. ඉතින් යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න හැමෝටම කියන්නේ. ඉතින් ඔයාලට මම මේ gift එකේ විස්තර පසුව මං දාන්නම්. ඊළඟට තියෙනවා යාළුවනේ අංක 10න් මේ ප්ලාන්ට් එක ඔයාලට මේක රුපියල් 200කට ගන්න පුළුවන්. ඉතින් අංක 10 රුපියල් 200යි. ඊළඟට තියෙනවා යාළුවනේ අංක 11න් බාබන්ඩේසියා මේක නම් ලෝකල් එක. ඉතින් මේ ලෝකල් එක යෙලෝ වර්ගය. මේකෙත් මෙතන පඳුරක් තියෙන්නේ. පැල කීපයක් තියෙනවා. ඉතින් මේ පඳුරම ගන්න පුළුවන් ඔයාලට රුපියල් 400කට. අංක 11 රුපියල් 400යි. ඉතින් පැලබෝ කරගන්න ආස කෙනෙකුට මේක හොඳටම වටිනවා. අරගෙන පැල වෙන් කරලා හදාගන්න. ඉතින් අංක 11 රුපියල් 400යි යාළුවනේ. මේක හයිබ්‍රිඩ් එක නෙමේ ලෝකල් එක. ඊට පස්සේ අංක 12නුත් තියෙනවා. ඒ වගේම මේක සුදු පාට නෙමේ ලා කහ පාට වගේ මලක්. ඉතින් මේකෙන් තියෙනවා පැල පඳුරක්ම. ලොකු පඳුරක් තියෙන යාළුවනේ. ඇත්තටම පැල කීයක් තියෙනවද කියලා මටත් හිතා ගන්න බෑ. මේ බලන්නකෝ. ඒ තරම් ලොකු පඳුරක් තියෙන. ඉතින් මේ පඳුරම ගන්න පුළුවන් ඔයාලට රුපියල් 800කට. මේකත් ලෝකල් එක හයිබ්‍රිඩ් එක නන් නෙමෙයි. ඉතින් අංක 12 රුපියල් 800යි. ඊළඟට තියෙනවා අංක 13න් මෙන්න මේ කැලේඩියම් වර්ගය. මෙන්න මේ වගේ ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. මේක රුපියල් 150කට ගන්න පුළුවන් මේ කැලේඩියම් වර්ගය. ඊළඟට තියෙනවා අංක 14න් මේ කැලේඩියම් එක. මේකත් හරිම ලස්සනයි මේ කොලේ. මේකත් පැල දෙකක් තියෙනවා මේකේ. මේකත් රුපියල් 150කට ගන්න පුළුවන්. අංක 14 150යි. ඊළඟට අංක 15න් තියෙනවා මේක බිගෝනියා වර්ගයක්. මේකේ මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් තියෙන අඩි 2ක් විතර උස. ඉතින් මේක 150කට ගන්න පුළුවන් ඔයාලට. ඉතින් යාළුවනේ ඊළඟට තියෙන්නේ අංක 16. අංක 16ට තියෙනවා මේ කැලතිය එක. මේක කමාන්ඩෝ හරිම ලස්සනයි මේ කැලතිය එක. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 300කට ගන්න පුළුවන් ඔයාලට. අංක 16 රුපියල් 300යි. ඊළඟට තියෙනවා අංක 17න් මේක තෙබු වර්ගය. කලිනුත් මං සේල් කරා. මේකත් හරිම ලස්සනයි. මේ තෙබු එක ඔයාලට ගන්න පුළුවන් 150කට. අංක 17. ඊළඟට අංක 18න් තියෙන්නේ මෙන්න මේ පිලෝ වර්ගය. ඉතින් මේ පිලෝ ප්ලාන්ට් එකත් ඔයාලට 350කට ගන්න පුළුවන්.
මේක කට් කර ගන්නත් පුළුවන් කට් මුල් දාලා තියෙන්නේ. මේ බලන්නකෝ එක. ඊළඟට අංක 19න් තියෙනවා මේ ගෝල්ඩන් ෆෝතෝස් එක. ඒකේ තියෙන මේ වගේ ලොකු ප්ලාන්ට් එකක්. මේ බලන්නකෝ පැල බෝ කරගන්න හරිම ලේසි. මේ කට් මුල් දාලා තියෙන කට් කරගලා පැල ගොඩක් හදාගන්න පුළුවන්. ඉතින් මේකම මේ පොට් එකම වෙන්නේ රුපියල් 250යි. ඔයාලා මේ පැල ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න යාළුවනේ. ඊළඟට තියෙන්නේ අංක 20න් මෙන්න මේ ප්ලාන්ට් එක. මේක රුපියල් 200යි. අංක 20 රුපියල් 200යි. අංක 21ට තියෙනවා මෙන්න මේ වර්ගය. මේ යටිපැත්ත කොලේ දම් පාට වෙනවා. ඉතින් මේකත් රුපියල් 200කට ඔයාලට ගන්න පුළුවන්. හැංගින් පොට් එක දාලා හදා ගන්නත් පුළුවන් මේක. අංක 22ට තියෙනවා ලිප්ටික් පැකේජ් එකක් යාළුවනේ. මේක රුපියල් 1200යි මේ පැකේජ් එකම වෙන්නේ. මෙතන තියෙනවා පැල 7ක්. මේක රෙඩ් එක. ඉතින් මේ බලන්න මලුත් ඇවිල්ලා තියෙන එකේ. මේක මේ ගෝල් ෆිෂ් කියන වර්ගේ. ගෝල් ෆිෂ් කියන එක. මේක ඔරේන්ජ් එක. මේකේ මේ මුල් ඇද්දලා තියෙන්නේ මේක. ඊළඟට තියෙනවා මෙන්න මේක. මේකත් රෙඩ් එකක්. නමුත් කොළ වෙනස් එකිනෙකට. බලන්නකෝ. මේකත් රතු වර්ගයක්. මේක කොකිස් yellow. මේක yellow එක. ඊළඟට මේකත් රතු වර්ගයක්. කුණුලේ පාට වෙන වර්ගයක්. ඉතින් මෙතන වර්ග වලින් වර්ග 7ක්ම තියෙනවා. වර්ග 7ක් රුපියල් 1200කට ඔයාලට ගන්න පුළුවන් මේ පැල 7ම. ඊළඟට තියෙනවා අංක 23ට මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මේ ඇග්ලොනිමා එක. ඒකත් අඩි 2ක් විතර උස්ස මේ ප්ලාන්ට් එක. මේක රුපියල් 250කට ගන්න පුළුවන් ඔයාලට. අංක 23න්. ඉතින් යාළුවනේ අදට පැල සේල් එක මෙතනින් ඉවරයි. ඔයාලා මේ පැල මිලදී ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ආයෙත් මතක් කරනවා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් කරපු යාළුවන්ට ගොඩාක් ස්තුතියි. මාව මේ තත්ත්වයට ගෙනාවේ ඔයාලා. ඉතින් ඔයාලට නැවතත් ස්තුතිවන්ත වෙනවා මම. ඒ වගේම මගෙන් පැල මිලදී ගත්ත සියලුම දෙනාටත් ගොඩාක් ස්තුතියි. මම ඉතින් ආයෙ වීඩියෝ එකක් අරන් මෙන්නම් යාළුවනේ. ඔයාලට සුබ දවසක්.